අද මම කතා කරන්න අදහස් කරන්නේ මේ නිවන් සැපේ පිළිබඳව. සාමාන්‍යයෙන් ඉතින් මේ සැපයක් ගැන කාටවත් කතා කරන්න බෑ. මොකද ඒ සැපයකට පත් වූ කෙනෙක් තමයි ඒක දන්නේ. ඒක කියන්න බෑ. දැන් අපි කියන රෝගයක් නිසා කෙනෙක් දුකක් විඳලා හිටන් ඒ රෝගේ සුව වෙච්චාම ඔහුට යම්කිසි සැපයක් ලැබෙනවනේ. ඒක කියන්න බෑ. ඉතින් අර විඳපු දුක නම් කියන්න පුළුවන් දුකයි කියලා. ඒ වගේ මේ සැප දුක ගැන කතා කරන්න බෑ. ඉතින් නිවන සැපත් එහෙමයි. ඉතින් නිවනට පත් වූ කෙනා තමයි දන්නේ. නමුත් මේ නිවන් සැපේ මෙන්න මේ වගේ දෙයක් කියලා යම්කිසි හඳුන්වීමක් තියෙනවා දහම තුල. අන්න ඒ ටික කියන්නයි මම අදහස් කරේ. එහෙම නැත්නම් මේ සැප දුක ගැන කතා කරන්න බෑ. දැන් කෙනෙක් ඉඳපු සැපයක් කියන්නේ ඉතින් අපි දැන් කෙනෙක් ආහාරයක් ගත්තා කියමුකෝ. ඒ ආහාරයේ තියෙන රසය ගැන කියන්න බෑනේ කාටවත්. රසයි කියලා කියන්න පුළුවන්. ඒක ඉතින් කෑව කෙනා තමයි දන්නේ ඒකේ සැබෑ රසය. නැත්නම් ඒක කියන්න බෑ. දුකත් එහෙම තමයි. ඉතින් දුකක් විඳපු කෙනා දන්නේ. දැන් රෝගයක් නිසා දුකක් විඳපුවාම ඒ රෝගී දැන් දතිකක්ම කියමුකෝ. ඒක ඉතින් ඒක හැදුණු කෙනා තමයි ඒක දන්නේ. ඒකේ වේදනාව ඉතින් ඒක දුකයි කියලා තමයි කියන්න පුළුවන්. ඒ වගේ මේ සැප දුක ගැන කතා කරන්න බෑ. ඉතින් ඒ වගේ මේ හඳුන්වා දීම් තමයි කරන්න පුළුවන් නේ දැන්. නිවනත් එහෙම තමයි. ඉතින් ඒකෙත් හඳුන්වා දීම් තියෙනවා. ඒ නිසා තමයි මම මේ ටික මේ කතා කරන්න අදහස් කරන්නේ. දැන් සම්මාදිට්ඨියටපත් වූ කෙනා තමයි දන්නේ මිත්‍යා දිට්ඨිය මොකද්ද කියලා. ඉතින් එහෙම නැත්නම් මිත්‍යා දිට්ඨියේ ඉන්න කෙනෙක් දන්නේ නැහැ සම්මාදිට්ඨිය මොකද්ද කියලා. නමුත් සම්මාදිට්ඨිය කියන යම්කිසි හැඳින්වීමක් තියෙනවා දහම. ඒ දේ කියන්න පුළුවන්. ඊට වැඩි දෙයක් කියන්න පුළුවන්. කියන්න බෑ. දැන් ලෝකේ දැන් සැපක් ගැන ඉතින් මේ ලෞකික ලෝකේ සැපක් කියලා දෙයක් තියෙනවානේ. ඉතින් ඒ සැපක් කියලා දෙයක් තිබ්බට දහමේ සඳහන් වෙන්නේ නැහැ. සැපක් කියලා දෙයක් බුදුන් වහන්සේ දේශනා කරන්නේ දුක්ඛෝ ලෝකෝ පටිච්චිතෝ. ඒ කියන්නේ මේ ලෝකේ දුක මත හැදිලා තියෙන දෙයක්. දැන් අසූචි පිටක මේ පිරිසුත් තැනක් නැහැ වාගේ ලෝකෙත් මේ සැප කියලා දෙයක් නැහැ. දැන් කරවිල කියන දේවල් තිත්තයිනේ. ඉතින් කවුරුත් මේ පැන රස කරවිල හොයනවනේ. ඉතින් එහෙම දේවල් නැහැ. කරවිල කියන දේක ස්වභාවය තිත්තයි. ඒ වගේ තමයි මේ ලෝකේ ස්වභාවය තිත්ත. මේ දුක කියලා දේවල් ඉතින් තියෙනවා නම් ඒක තියෙන්නේ මේ සත්‍යය තුලනේ. මේ ලෝකේ කොහොමද දුකක් කියලා දෙයක් නැහැ නේ මේ සිත සත්‍යයේ සිතයි කය දෙක එක්කුණු තැන්නේ මේ දුක තියෙන්නේ. ඒ වෙන කොහොමද දුක කියලා දෙයක් නැහැනේ. දැන් කය කියන්නේ ඇටලී මස්නාර අසූචි මල මුත්තු වලින් හැදිච්ච දෙයක්නේ. සිත කියන්නේ ඉතින් මේ රාග දේශ මොහ වලින් පිරිච්ච දෙයක් තමයි මේ සිත කියන දෙයක්. ඉතින් ඒ දෙකේ එක්වීම තුළ තමයි ඉතින් මේ සැප හොවන්නේ. ඉතින් ඒ දෙකේ එක්වීම තුළ සැපක් නැහැ කියලා තමයි දහමේ සඳහන් වෙන්නේ. ඉතින් මේ නමුත් මේ ලෞකික ජීවිතයේ තියෙන මේ తాවකාලිකව මේ සැප විඳීම තියෙනවා. ඒ කියන්නේ යම්කිසි ආස්වාද තියෙනවානේ. ඒවට කියන සැපක් නෙවෙයි. ඉතින් ඒව යම්කිසි ආස්වාදයක් වෙනවා. ඉතින් ඒ ආස්වාදය තමයි ඉතින් මිනිස්සු මේ සැපයි කියලා හිතන්නේ. දැන් මේ ඉන්ද්‍රියයන්ගෙන් අපි ලබා ගන්න දේවල් තියෙනවානේ. මේ ඇහැට ලස්සන රූපයක් දැකපුවාම ඉතින් ඒ රූපේ ලස්සනයි කියලා ඉතින් ආස්වාදයකටපත් වෙනවා. දිවට ආහාරයක් ඉතින් ස්පර්ශ වුණ වෙලාවට ඉතින් ඒ ආහාරය රසයි කියලා අපි ඒ ආස්වාදයට ඇලෙනවා. කනට සාද්දයක් ඉතින් සින්දුවක් වගේ දෙයක් ඇහිච්චාම ඒක මිහිරි කියලා ඉතින් ඒ ආස්වාදයකටපත් වෙනවා. ඉතින් නාසයට හොඳ සුවඳක් දැනෙච්චාම, කයට හොඳ පහසක් දැනෙච්චාම ඉතින් සිතින් නිතරම සිතුවිලි ගන්නවා. ඉතින් හැම වෙලාවම මනෝවිඤ්ඤාණය අවදි වෙලා තියෙනවා. ඉතින් ඒ සිතුවිලි ගැන හිතලා සතුට වෙනවා. ඉතින් ඒ වාගේ తాවකාලික සැප තමයි තියෙන්නේ. ඉතින් මිනිස්සු හිතන්නේ ඉතින් ඒවා මේ తాවකාලික සැප තමයි මේවා තමයි සැප කියලා. ඒ වගේ සැප ලබන්න පටන් ගන්නත්තේ මේ ජීවිතය පුළා අපි ලබාපු සැප තියෙනවා. දැන් බලන්නකො ඒ සැප එකක්වත් නැහැනේ. ඒවා ස්පර්ශ වෙලා තියෙන වෙලාවට විතරක් තියෙනවා. ඒක ඒ මොහොතේම ඉතින් අනිත්‍ය වෙලා යනවා. ඒක තමයි ඒකේ ස්වභාවය. ඉතින් මේ සංසාරේ පුරා ඉතින් අපි මේ ඉන්ද්‍රියන් ටිකත් අරගෙන කල්ප කෝටි ගාණක් තිස්සේ සංසාරේ ඉතින් මොන තරම් ඒ වගේ ඒ සැප සම්පත් දෙන්න මේ අපි දුක් විඳලා. ඉතින් ඒ දැන් කොහොමද දැන් ඉතින් ඒ දේවල් එකක්වත් දැන් තියෙනවද? ඒව එක්කම නැහැ නේ. ඉතින් ඉදිරියටත් ඉතින් මේ දේවල් මෙතනින් නැතර කරගත්තේ නැත්නම් ඉදිරියටත් ඉතින් මේ ඉන්ද්‍රියන් ටික අපිට හම්බෙයි. ඉතින් අපිට සංසාරේ පුරා ඉතින් මේකේ තව තවත් ඇවිද මේ දුක් විඳින්න යන්න වෙනවා. ඉතින් ඒ දුක් වලින් නිදහස් වෙන්න තමයි මේ දහමක් හම්බෙලා තියෙන්නේ. මේ අවස්ථාවක් අපි ලැබිලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී වෙනත් දේවල් වලට මේ යොදවන්නේ නැතුව මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අපි සසර දුකෙන් නිදහස් වෙන්න තමයි බලන්න ඕනේ. මේ දුකින් මිදෙන්නේ කොහොමද කියලා බලමු. මේ සැපය ගැන දැන් දහමේ සඳහන් වෙනවා මේ සැපයක් නැහැ කියලා. ඉතින් මිනිස්සු හිතනවානේ මේ తాවකාලික සැපයක් තියෙන කියලා. දැන් අපි හිතන් අහමනේ උදාහරණයක් අපි අරගෙන බලමු. දැන් කෙනෙක් ඉන්නවා කියමුකෝ ගිනි ගොඩක් ගාවා. මේක උදාහරණයකින් තමයි මේක කියන්න සාමාන්‍ය කෙනෙකුට අවබෝධ කරලා දෙන්න පුළුවන් නේ. දැන් මේක හොඳ උදාහරණයක්. ගිනි ගොඩක් ගාම ඉන්න කෙනෙකුට දැන් රසණයක් ලැබෙනවා. රසණය කියන එක හරි දුකක් කියමුකෝ. එතකොට එයා ඉතින් කරන්නේ වතුර ටිකක් ගා ගන්න ඇඟේ. එතකොට ඉතින් සනීපයක් දැනන්නේ. එහෙම නැත්නම් රෙදි කෑල්ලකින් වගේ වසා ගන්නවා. මේ වෙලාවටත් දැන් පත්‍රයකින් හරි වහා ගන්නවා. නැත්නම් හුලන් ටිකක් ගහ ගන්නවා. යම්කිසි දෙයකට මුවා වෙලා ඉතින් කොහොම හරි අර ගිනි රසයේ ඉතින් తాවකාලිකව වළක්වා ගන්න කිමු. නමුත් එයාට නිතර මේ ගිනි රසනේ කියන එක තියෙනවානේ. ඉතින් ඒ මිනිහාට හොඳම දේ තමයි මේ මිනිස්සයා කරන්න ඕනේ අර ගිනි ගොඩ ගාමින් ඉවත් වෙන එක. ඉතින් ගිනි ගොඩ ගාමින් ඉවත් වෙච්චාම ආය කවදාවත් එයාට ඉතින් මේ අර ගිනි රසනේ කියන එක දැනෙන්නේ නැහනේ. එතකොට මේ දුක කවදාවත් ගිනි රසනේ කියන දුක එයාට ලැබෙන්නේ නැහැ. ඉතින් එයා නිදහස් වෙනවා. ඉතින් මේ දහමේ ඉතින් මේ වගේ දෙයක් තමයි මේ දහම තුලත් මේ කියන්න තියෙන්නේ. මේ දහම තුලත් තියෙන මෙන්න මේ වගේ දෙයක්. මේ
ලෞකික ලෝකයේ මේ පංචකාම අරමුණු නිසා මේ සිතකුයි කයකුයි අල්ලාගෙන මේ විඳින අපි මේ ආස්වාදනක දේවල් නිසා ලබන මේ දුක තියෙනනේ මේ මෙතන තියෙන්නේ අන්න අර ගිනි කොට ගාවෙන නිදහස් වීමක් ගැන තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒක තමයි බුදුන් වහන්සේ දේශනා කරන අපි මේ ගිනි කොට ගාවෙන නිදහස් වෙන්න තමයි මේ ධර්ම බුදුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. ඉතින් ඒක තමයි ස්ථිර සැපය. ඒ කියන්නේ ඒ ගිනිගොඩ ගන්න ඉඳලා පස්සේ ආයෙත් කවදාවත් ගින්න සැප ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ලෞකික ලෝකයේ මේ විදින දුකමුත් අන්න ඒ වගේ ස්ථිරවම මේකේ නිදහස් වීමත් නැත්නම් මේ කුණු කයකු මේ සිතකුයි තියාගෙන මේ දුක් විඳින සත්‍යයට මේකේ නිදහස් වීමේ ක්‍රමය තමයි ඒක. මේ සාමාන්‍ය කෙනෙක් අපි හිතමුකෝ කය බිහිසලා මහන්සිලා වැඩ කරනවා කියලා හිතන්නකෝ. එයා වැඩ කළා හවසට මේ අපි කියන්නේ ඇඟපත හොදාගෙන අපි හාන්සිලා හරි ඉඳාගෙන ඉන්නවනේ. ඒ යම්කිසි සැපයක් දැනනවනේ මේ මිදපු දුක් වල යම්කිසි දෙයක් කයට යම්කිසි සනීපයක් දැනනවනේ. ඉතින් ඒ වගේ තමයි අපි සිතත්. මේ සිතත් උදේ ඉඳලා ඇහැරපු මොහොතේ ඉඳලා රැයට හීනෙන් පවා මේ සිතේ මොන තරම් සිතිවිලි දවස් ගානක් එනවා සිතට. ඉවේ රාගයේ, දේශයේ, මෝහය තමයි තියෙන්නේ. ඉවේ වෙන දේවල් නෑ. කරුණා මෛත්‍රී කියන දේවල් සිතේ උපදින්නේ නෑ. ඒව එන්නේ නෑ. ඒව ඉතින් අපි බලෙන් උපදවා ගන්න. නැත්නම් ඒව එන දේවල් නෙවෙයි. මේ රාග, දේශ, මෝහ සිතුවිලි තමයි එක එක ප්‍රශ්න ගැන එක එක රාස්සා කරන තැන හරි, ගෙදර දොරේ ප්‍රශ්න හරි, රටේ ප්‍රශ්න ගැන හරි. ඉතින් මේ වගේ දේවල් තුල මේ සිත දැටි වෙහෙසකටපත් වෙනවා. මේක තේරෙන්නේ නෑ මේ වෙහෙස කොච්චරද කියලා. අර ගහේ අර ගෙඩිය අර වැලේට බර නෑ වාගේ මේක එල්ලලා තිනකොට මේක කපාපු වැල ගෙඩිය අයින් කරපු දාසට තමයි මේක තේරෙන්නේ මේ වැල මෙච්චර කාලේ බරක් නේද උහුලාගෙන හිටියේ කියලා. ඉතින් ඒ වගේ තමයි මේකත් ඇවිල්ලා. මේ විදිහට මේ සිත මහා විහිසකටපත් වෙනවානේ. ඉතින් මේ විහිසකටපත් වෙන සිතට රෙස්ට් එකක් දෙන්න කියලා අපි කියන්නේ. අර කායට දෙනවනේ රෙස්ට් එකක් කියලා සනීපයක් ගන්න. ඒ වාගේ රෙස්ට් එකක් දෙන්න කියලා තමයි මේ දහමේ සඳහන් වෙන්නේ. මේ රෙස්ට් එක දෙන මේ පළවෙනි අවස්ථාව තමයි මේ ප්‍රථම දාන්නේ කියන්නේ. මේ ප්‍රථම දාන්නේට පත්වීම තමයි මේ සැපයට පත්වීමේ පළමු පියවර තමයි මේ ප්‍රථම දාන්නේට පත්වීම. දැන් බුදුන් වහන්සේ සියලුම සූත්‍ර මම හිතන්නේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර 50 වගේ හැම සූත්‍රයකම මේ ප්‍රථම දාන්නේ ගැන තමයි දේශනා කරන්නේ. මේක තමයි සැපයට පත් වෙන පළවෙනි පියවර. ඉතින් මෙතෙන්පත් වෙන්නේ. මෙතනින් එහාට ගමන පහසුයි. දැන් මේ විදිහට බුදුන් වහන්සේ ප්‍රථම දාන්නේ පෙන්වලා දෙන්නේ මේ භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව අකුසල් වලින් වෙන්ව විචාර සහිත මානසික විවේකයෙන් හටගත් ප්‍රීති සැපේ තියෙන පළවෙනි දාන්නේ ඇති කරගෙන ඉන්නවා. අන්න එතන තමයි සැපේ තියෙන්නේ. මේ ප්‍රීති සැපේ. මෙන්න මේ ප්‍රීති හා සැපේ කියන්නේ මෙන්න මේක තමයි මේ ලෞකික ජීවිතයේ මිදිලා අපි අර ගිනිගොඩ ගාවින් අයින් වෙන්නේ. අන්න මේ ගිනිගොඩ ගාවින් අයින් වෙන විදිහ තමයි මේ ප්‍රථම දාන්නේදී පෙන්නන්නේ. මෙන්න මෙතින් තමයි අපිපත් වෙන්නේ. මෙතනින් පත්න පස්සේ දෙවෙනි දාන්නේ, තුන්වෙනි දාන්නේ, හතරවෙනි දාන්නේ ඒව ඉස්සරහට යන්න ලේසි. මෙන්න මේක තමයි අමාරුම තැන. මෙන්න මේ ප්‍රථම දාන්නේට ගොඩ වෙන්නේ. මෙන්න මෙතින්දී තමයි ලැබෙන්නේ කෙනෙකුට ප්‍රීතියක් හා සැපයක්. මෙන්න මේ සැපේ ඇති කරගන්න. මේ කවදාවත් සත්තු විඳලා නැහැ. මේක විඳලා තියෙනවා නම් ඒක විඳලා තියෙන්නේ මේකටපත් වෙච්ච කෙනානේ. ඒ හින්දා මේ ලෝකේ සැපේ කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේක තමයි සැපේ කියන්නේ. මේ දුකෙන් නිදහස් වීම තමයි සැපේ කියන්නේ. මේ తాවකාලික යොදන එක නෙමෙයි. ඉතින් මේ පළවෙනි දාණයට පත්වීම පිළිබඳව තමයි මම කතා කරන්න අදහස් කරන්නේ. මම මේ ප්‍රථම දාණය පිළිබඳව දැන් අද කතා කරන්නේ නැහැ. මේක තමයි දීර්ඝ විස්තර කරන්න තින්දා ඊළඟ දේශනාවේදී මේ ප්‍රථම දාණය ගැන කතා කරනවා. ඒ හින්දා කරුණා කරලා මේ ප්‍රථම දාණය පිළිබඳව කතා කරන කලින් තමයි මම මේ කරුණු ටිකක් මේ යම්කිසි මේ සැපේ පිළිබඳව යම්කිසි කෙනෙකුට අවබෝධ කර දෙන්න ඕනේ. ඒ හින්දා තමයි මම මේ කරුණු ටික කීවේ. ඉතින් මේ නිවනටපත් වීමේ පළවෙනි පියවර තමයි මේ ප්‍රථම දාන්නේ. මේ මෙතින් තමයි අපි සැපේටපත් වෙන්න පටන් ගන්නෙ. ඉතින් මේ සැපේටපත් වෙන තැන ගැන මම ඉදිරි දේශනාවේදී කතා කරනවා ප්‍රථම දාන්නේ ගැන. ඉතින් කරුණා කරලා ඉදිරි දේශනාවකදී මම ප්‍රථම දාන්නේ ගැන මේ විස්තරයක් කළා මේ අන්තර්ජාලයට මුදාහන්න කරුණා කරලා ඒක බලන්න කියලා මම ඉල්ලා සිටිනවා.